කියනවා ඔබතුමා හුස්ම ගන්නවා නම් හුස්ම අරගෙන පිට කරනවා නම් තව ටිකක් අරගෙන බලන්න ඉතුරු ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් ඉතුරු වෙලා තියෙනවා. එහෙමයි. යම් තැනක ගන්න පුළුවන් ටිකක් ඉතුරු වෙලා මේක සුද්ධ වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ආන් එතන වායුව අපිරිසිදුයි. එහෙමයි. එතන වාපණුව ඉන්න පුළුවන්. වා පිත්පණුව ඉන්න පුළුවන්. වා සෙම්පණුව ඉන්න පුළුවන්. එතකොට මෙයා මෙතන කෘතිමව ජීවත් වෙනවා. ඒ සෙමේ. එහෙනම් කෙර භාගතුන් වහන්සේ පනවනවා වගේ කෙරවලට උස්ම ගන්න. එහෙමයි. සංඥාවේ කෙරවලක් පනව ගන්න. නේද? එහෙමයි. එහෙනම් අපි ජීවත් වෙන සත්වය උස්ම ගැතිරිතයි. එහෙනම් මේ සාක අනුසාරයෙන් නිකුත් වෙන ජනනේ මේ උස්ම පවත්වන ජනනයට එකතු විය යුතුයි. නිවැරදිව. ඒකමනේ විද මහත්තයා වහන්න හදන්නේ මේ මුඛවාඩම් දාගන්න කියලා වහන්න හදන්නේ ඒක. ඒක වෙන ව්‍යාපාරයක් කරන කොටසක් නෙමේ කරන්නේ. එහෙමයි. ඒක වෙන ව්‍යාපාරයක් කරන කොටසක් තමයි මේක කරගෙන යන්නේ. මොකද මනුස්ස කියන ධර්මයක් තුල රෝගියෙකුගේ කියන වචනය තමන්ගේ ජීවිතය ගෙවීම සඳහා පවත්වන්නේ නැහැ. රෝගියා කියන වචනය තමාගේ ආදායම් මාර්ගය කරගන්න පිරිසක් මේ පහු කාලවල වල අතීතවල වල දකින්න නැහැ. මිල්ලාන් කියන්න මේ බුද්ධ වර්ෂයකින් පස්සේ කිස්තු වර්ෂයක් ආරමුණා කියලා අපි හිතමුකෝ. එහෙමයි. ඒ වර්ෂ දෙකේ වෙනස අපට පේනවනේ පැහැදිලිව. ඒ කාලේ හදපු මහා ගොඩනැගිලි අදලක් තියෙනවා. ගිහිල්ලා වන්දනා කරනවා මිනිස්සු. මේ කාලේ හදපු ගොඩනැගිල්ල ටික කාලයකින් එනවනේ මේ කාලේ මේ කඩලා ඉවත් කරන්න කියලා. මේක දියුණුවද? අන්තික ඒව හැඩි නේද මහත්තයා හතරස් පෙට්ටිය වගේ එහෙමයි. කලාවක් ඔව්. නැහැ. නෑ ඒක තමයි. ඒ මිනිස්යාගේ ඒ ඔය ස්වයං නිර්මාණ, ඒ බාලයාගේ නිර්මාණය මේ යහපත සඳහා නෑ. අයහපත සඳහා තමයි තියෙන්නේ. එහෙමයි. එන්න මේ අපි මේ සෙම ඇති කරගත්තේ අපි විසින්. මේ පරිසර අපි ඉන්න මේ භූමිය විනාශ කරේ අපි විසින්. එතකොට ගස් කොළන් වලට ආදරය කරුණාව දක්වන්නේ නැති දේ අනුමෝදන් වුණේ අපි විසින්මයි. බය නැති කරගත්තේ අපි විසින්මයි. ඒ නිසා මේ සියලුම අවවාද කෙටි කරලා මම මේ කිව්වේ අපේ ලෙඩ අපි විසින්ම අයින් කරගන්න ඕනේ නැති කරගන්න. ඒ නිසා අපේ රෝග වලට රෝග දෙන්න පුළුවන් හැකියාව අපි විසින් ඇති කරගන්න ඕනේ. එහෙමයි. ඒ නිසා ඒකට වීරිය කියන එක, මනුෂ්‍ය වීරිය කියන එක අනිවාර්යයි. වීරිය නැති සත්‍යෝ වැඩක් නැහැ. වීරිය නැති සත්‍යයන්ගෙන් ඇති වැඩක් නැහැ. ඉතින් වීරිය පුරුදු කරවන්න. වීරිය කියලා කියන්නේ ළමයෝ මෙන්න මෙහෙම දෙයක්. අපට උදේ නැගිටලා දක්නදලා මෝන සෝද ගන්න වීරියක් නැත්තම් කම්මැලිකම. ඒක කරන්නේ නැති කෙනාගේ. ඒ විදිහට තමන් දියුණු වෙච්ච ක්‍රම වලින් තමන්ගේ කටයුතු වගේ මන්නයිගේ කටයුතු තමන් ඉවර කරනවා නම් ඒව යුතුයකම් වෙනවා. මේ විදිහට පරිසර පද්ධතියට තමා බැඳී කටයුතු කරනකොට තමාගේ ගුණ තමා තුළින්ම දියුණු වෙනවා. උදාහරණයක් කියන්නම් ළඟ මේ සිංහලයාගේ පරිසර ක්‍රම පද්ධතියක් තිබුණා. මේ ගවයා. එතකොට ගවයෝ දෙන්නගෙන් වැඩ ගන්න. එහෙමයි. අපි කියමු ඒ ගවයා තිරිසන් යොනියේ. මේ ගවයා තිරිසන් යොනියේ ඉඳලා අපි අපේ ආශ්‍රයයට ගන්නවා. අරගෙන අපේ වැඩ කටයුතු කරනවා. අපේ ශ්‍රමණයන්ට, කුල දේවතාවුන්ට, යහපත් පුද්ගලයින්ට ඒ වැඩ පළවල් කරවගෙන එක්ක තෙල් සෙක්කුවක් කරකවලා, එක්ක අස්වද්දලා නේද? එක්ක කරත්තයක් හදලා ඒකේ ධාර්මිකව මේ පවත්තන කටයුත්තකින් උපදවා ගන්න දෙයක් අපි දන් දෙනවා. මේ ලෝකේ ඉන්න අග්‍රම භාගතුන් වහන්සේට දන් දෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට දන් දෙනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න ඉන්න පිරිස දන් දෙනවා. සත්පුරුෂයන්ට දෙනවා. මේ දීම කියන එක කරනකොට අර තිරිසන් සත්වයාගේ යොනිය ලොකු වෙනවා. ශක්තිමත් වෙනවා. එහෙමයි.
එතකොට ඒකේ ඉන්න ගොන ඊට වඩා පැටිය දාන එක ඊට වඩා ලොකු සතෙක්. ආන් ඒ වගේ වර්ධනයක් තියෙනවා එන්න එන්න. ඒ කියන්නේ එයින්ද අපේ රටේ ආ අජානීය අස්සය අජානීය ඇතා අන්න හරි. සද්දන්ත ඇතා එහෙම එහෙනම් හැදෙන්නේ අන්න ක්‍රමයකට. හරි. ක්‍රමයකට. එතකොට දැන් අපේ මිනිස්සු දැන් හිතාගෙන ඉන්න හරි අපි අජානීය කියපුවා මොකද්ද අජානීය? ඒ සත්‍යයේ බර නැහැ. සත්‍ය පේන්න ක්‍රියා කරාට සත්‍යයේ බර නැහැ. එහින්ද ඔයාලා දන්නවද වැඩිම ඕනේ මලදම් කනවල යකඩයක්. බර තියෙන මිනිස්සෙක් නෙමෙයි. සැහැල්ලු මිනිස්සෙක්. එහෙනම් මේකේ බර නෙමෙයි ශක්තිය වෙන්නේ. තමන්ගේ කුසල, තමන්ගේ වීරිය. නෑ අජානීය කියලා කියන්නේ අන්නේ වීරිය ඇති සත්‍යෝ ඉපදෙනවා. ඒ ඉපදෙන එක වළක්වලා තමයි මේ කිරලා මෙනලා කන්න දිලා මේ අමුතු ක්‍රමයකට රට පවත් මේ ලෝකේ පවත්තන්න හදන පිරිසට මෙලෝදියක් දන්නේ නැතිකම වලට අපිට කරන්න දෙයක් නැහැ. දැන් බාලයා උපරිම දන්න ගිහිල්ලා ඉන්නේ. දැන් එයාලම හොයනවා මේකට පිළියම. එහෙමයි. හැබැයි ආන් ඒ පිළියම හොයනකොට ඒක ආයි මුදලින් හොයන්න අපි තියන්න නරකයි. අපි ඇත්ත මිනිසුන්ට කියලා දීලා යහපත පෙරලන්න ඕන. මේ ලෝකේ කොහෙවත්ම නැහැ. මේ ලෝකේ වෛද්‍යවරුන් අතරවත් නැහැ මේ වීරිය කියන එක. කොහොමද ගහක රඳවගන්නේ? කොහොමද සිල් දෙන්නේ කියන එක. එහෙමයි. මේ දන්නවනේ මේ අපි මේ වෙනකම නතර කරනවා මේවා කියලා දෙන්නේ නැහැ. මේ දන්න පිස් ඉන්නවනම් මේවා අපිට කියන්න මේක මෙහිම එකක් කියලා. මොකද හේතුව දැන් මේ අපි මහාචාර්යවරු කතිකාචාර්යවරු මේ ඉංග්‍රීසි වේදක මේ පව කියන එකේ වීර්යය ගැන කියලා දෙන්නේ නැහැ. එහෙමයි. ගුණාත්මක භාවය ගැන කියලා දෙන්න බෑ. ගුණාත්මක භාවයන් දේවල් නැති නිසා. ඒ නිසා අපි දැනගන්න ඕන නිවැරදි අග්‍ර තැනකට වෙදකමත් රටේ ජනතාවටත් ඒ වෙදකම දායාද කරලා දෙන්නත් ඒ වගේම නූපන් පරම්පරාවට ඒ වෙදකම අයිති කරලා දෙන්න. එින්දා මේ සමන පිරිස පැවිදිලා ඉන්න සමන පිරිස දැන් මොන විදිහට හැසුණත් අපිට කරන්න දෙයක් නැහැ. ශ්‍රාවකයෝ විදියට අපි වෙන් වෙලා ඒ සමන පිරිසට අවවාද පිරිස හැසිය යුතුයි. එහෙමයි. එහෙමයි. මොකද ඒ පිරිස එයාලා හිතන් ඉන්නේ අපි මේ පිරිසට මේ දී කිව්වා මේ කට්ටිය ඒ නිසා සංවර වෙන්න ඕන කියලා. එහෙම නැහැ. හරිදර ගෝසිතාරාමේ බාල්දිය වතුර ටිකට රණ්ඩුනා නම් ඒ භික්ෂුන් වහන්සේලාට දාන යම් වෙලාවක ගම්වැසියෝ එකතු වෙලා ඒ ශ්‍රාවකයෝ එකතු වෙලා නොදුන්නා නම් ඒ හේතුව දැනගෙන තමයි අපි කටයුතු කරන්නේ. එහෙමයි. එහෙමයි. ශාසනය අපි අතින් රැකිය යුතුයි නම් අපි රැකිය යුතුයි. එහෙමයි. මොකද සිවුර පැලඳගෙන වැරදි කරනවා නම් ඒක යාගේ කර්මයක්. නමුත් පැහැදුණු අයගේ වැඩිදුර පැහැදීම පිණිස. එහෙමයි. නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස යම් සමණෙක් හෝ යම් ශ්‍රාවකයෙක් කටයුතු කරන්නේ නැත්නම් එයා භාග්‍යවතුන් වහන්සේට වෛර ප්‍රතිපදාවෙන් හැසිරෙන කෙනෙක් කියලා බුදු වනේම තියෙනවා. සිහි ගන්න ඕන සිහි කර ගන්න ඕන. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෛර ප්‍රතිපදාවෙන් හැසිරීම. එහෙනම් මේ ලෝකේ යම් කෙනෙකුගේ ආහාරයක් තව කෙනෙකුට විස කරලා දෙනවා නම් ඒක වෛර ප්‍රතිපදාවෙන් හැසිරීම. එහෙනම් යම් කෙනෙකුගේ ඇඳුමක් තව විකෘති කරලා දෙනවා නම් ඒක වෛර ප්‍රතිපදාවක්. යම් කෙනෙකුගේ වචනයක් තව කෙනෙකුට විකෘති කරලා දෙනවා නම් ඒක වෛර ප්‍රතිපදාවක්. එහෙමයි. භාගතුන් වහන්සේ මේ සියල්ල පැත්තක තියලා නියම ආකාරයෙන්ම සර්ව ජනයාටම ධර්මයේ දේශනා කරලා තියෙනවා නම් ඒක සර්ව ජනයාට සත්‍යයට තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒක පසකලා කාටවත් ගමන් කරන්න බෑ. ඒක ඉදිරියට ලා තමයි ගණන් කරන්න පුළුවන්. ඒ නිසා මේ අපි ඉගෙන ගන්න දේ අනුව ශ්‍රමණ පිරිස පැවිදිලා ඉන්න පිරිස මොන කර දේ කරගත්තත් අපිට කරන්න දෙයක් නෑ. මොකද ඒ කර්මය අපේ පිටින් නෑ යාලා පිට තමයි යන්නේ. ඒක දැනගතියි. ඒ හින්දා අපි ස්පිතාලයක් රෝපණ හදනවා.
ඒකේ නිවැරදි දේ රෝපණය කරනවා. ඒ වගේම අපි යම් සංඥා ආයතනයක් රෝපණය කරනවා ලෝකෙ තුල. ඒ රෝපණය වෙන දේ තුල සද්ධාවන්ත පුරුෂෝ වැඩිත්වා. ඒ අයට යහපත් කල්යාණ ධර්මත් වැඩිත්වා. ඒ අයගේ රැකවරණය ධර්මයේම වෙත්වා. එහෙම. ඒ නිසා යම් කෙනෙක් බඩගින්න ඉන්නවනම් අර මොහොදින් මේකේ සින්දුව වගේ බුදු ගුණ කියන්නේ. යම් කෙනෙකුට මුදල් නැත්තම් බුදු ගුණ කියන්නේ. අල්පේජ්ජ වෙන්න. කරත්තේ යන මනුස්සයට වාහනේ යන හදිසිය තිබුණේ නැහැ. ඒ අනුවයි වැඩ යොදවගත්තේ. එතකොට එයාගේ සංඛ්‍යාත වෙනස්. එහෙම. එහෙම. මෙතන සිතිවිලි හටගත්තේ නැහැ. එයා මනසින් සංවරයි. එහෙම. එහෙම. අද වාහනේ යන මනුස්සයා තුල තියෙන සංවර සහ සිතිවිලි තියෙන ධාරණය තුල ඒ මනුස්සයා බැට කන විදිය, නිදා ගන්න විදිය, කතා කරන විදිය, කෑම කන විදිය තෙක්ක බලපුවම අර කරත් යන මනුස්සයා දිහා බලන් ඉන්න පුළුවන් ටික වෙලා. එහෙම. එහෙනම් මේ ලෝකේ සංවර භාවයට පැමිණිය යුතුයි. ඒ සංවර භාවයට පැමිණිලා තමයි අනිත් සියලු කටයුතු කරන්න පුරුදු වෙන්නේ. එහෙම වෙන පිරිසත් එක්ක අපේ ගමන ඒ අයට මේකේ නියම වෙදකම අපි උගන්වනවා. ඒ තමයි මේ ලෝකේ තියෙන ආර්ය බේසජ්‍ය වෙදකම. ඒක තුල එහෙම. ගස් බෙදලා තියෙන විදිහ මේ ලෝකේ කොහෙවත් නෑ. ඒක තියෙන ක්‍රමේ. එහෙම. ඒක තුල සංඥා බෙදලා තියෙන විදිහ මේ ලෝකේ කොහෙවත් නෑ. ඒ ක්‍රමේ. ඒක තුල ඉගෙන ගන්න පුළුවන් ශනික භාවය මේ ලෝකේ කොහෙවත් නෑ උගන්වලා. ඉතින් ඒක ඇතුළත් වෙලා ඒක දැනගෙන මේ බෞද්ධයා මේ රොබර්ට් නොක්ස් කියපු මේ ලංකාව දකින්න නිසා නැවත හැසිරෙයි. එහෙම. අන් අයට මේ රෝගය තමාගේ වරදින්ම වුන නිසා ලොකු විපතක් වෙන්න පුළුවන්. එහෙම. මේ එන්නත් සියල්ල ශරීරගත කරත් මේ භාගතුන් වහන්සේ නිසා බේරෙන්න පුළුවන් කියලා හැමෝම මතක තියාගෙන එහෙම. භාගතුන් වහන්සේගේ ගුණ වඩන්න. එහෙම. ඒ නිසා මේ යක්ෂ පිරිස මේ රට අල්ලන්න උත්සාහ කරනවා වගේ මේ යක්ෂ පිරිස මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ යට කරන්න හදනවා වගේ උත්සාහ කරාට මේ දේ කරන්න බැරි දෙයක්. ඒ නිසා අපි හදන ගහකොළට වන්දනා කරගන්න. අපි හදන ගහකොළ වන්දනාවෙන් සලකන්න. සියලු බුදුවරුන්ට පිටදින්න රෝපණය වෙන්නේ බෝධියක්. බෝධින් වහන්සේ ඒක උක්ෂලතාවක්. එහෙම. ඔය කණුවක් ටවර් එකක් ෆෝන් එකක් එහෙම නෙමෙයි. එහෙම. ඒ නිසා අපි ඒක දැනගෙන ඒ අනුව ක්‍රියා කරන්න ඒ උක්ෂලතාවට අපි කෙලෙහි ගුණේ දක්වන ක්‍රමයක් තියෙනවද? සිංහලයා ගහකින් පොත්තක් ගලව ගත්තාම ගොමයි මැටි දාලා ඒ ගහේ පොත්ත ගලවපු තැන ගාලා එනවා. ඇයි ඒ ගහ වීරිය කරන්න ඕන අර පොත්ත ආයි වවාගෙන ගහ ආරක්ෂා වෙන්න. එයා බයයි ඒක නිසා මැරෙයි කියලා. ඉතින් අපේ මිනිස්සු කොහොමද ගහගෙන ඉන්න ගලවගෙන ඉන්න නිලන් තමන්ගේ හදවතට එකඟ දෙන්නේ? එහෙම. ඒ හින්දා මනුස්ස ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ වෙදකම තුල තියෙනවා. ඒක සිරිතක් විදියට උගන්වලා තියෙන්නේ. ඒ සිරිත පුරුදු කරපුවාම ඒ පිරිසම නිදහස්. යුතුයකම් වලින් වගකීමෙන් නිදහස්. මේ විදියට ආර්ථික ක්‍රමයේ අපි පටන් ගත්තොත් අපේ ක්‍රමයේ අපිට දිනන්න පුළුවන්. ඒ නිසා ඔය උතුරෙන් කරන සංවර්ධනය කියලා ඔය කරගෙන යන ජල ව්‍යාප්තිය මේ රටට කරන ලොකුම ඊළඟ පහර දීම මේ රටේ හැරෙන නිදියේ මැණික් සම්පත්තික රත්තරන් සම්පත්තික දියමන්ති සම්පත්තික අනිත් ලෝහමය වටිනා කරන සම්පත්තික රටේ කිලෝමීටරයකට ගෙවුවා නම් මෙලාට ණය ඉවරයි. එහෙම. ඒ නිසා ඒක ඇත්ත. ඒක දැනගෙන අපි මේ කටයුත්ත කතා කරේ මිනිසුන්ට දැනගන්න. එහෙම. ගොඩාක් වෛද්‍යවරු පිරිසක් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ පිරිසට අපි නිවැරදිව උගන්වනවා මෙන්න මේ දේ ඉගෙන ගන්න. මොකද ආයුර්වේදය කියලා ක්‍රමයක් මේ ලෝකෙ තුල නැහැ. ආයුර්වේදය කියලා වෛද්‍ය ක්‍රමයක් නැහැ. ආයුර්වේදය කියලා වෛද්‍ය ක්‍රමයක් නැහැ. ආයුර්වේදය කියලා වෛද්‍ය ක්‍රමයක් නැහැ.
ඒක නමක් හදාගත්ත එකක් විතරයි. ඒක තමන්ගේ තමන්ට ආර්ථික ක්‍රමයක් හදලා දුන්න ක්‍රමයක්. ඒක වෛසජ්‍ය වෙදකම කියලා කියන්නේ සතාට සිව්පාවට මිනිසයාට සහ දෙවියන්ටත් වෙදකම් කරන්න පුළුවන් ඌ වෙදකමක් තමයි වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ. එහෙමද මහත්තයා. සාමාන්‍යයෙන් මහත්තයා එයින්ද දැන් ආයුර්වේදය කියන එක කිගලු කියලානේ මේ Hindu වේද ග්‍රන්ථ වලින් භාග්‍යතුන් වහන්සේටත් එයාලා දාගත්ත පාළියෙන් නමක් ලැබෙනවා. ඒකට කියන්න මේ අපි කියන වචනට විරුද්ධව කියලා නඩුවක් දාන්න කියලා. ඒක තමයි හොඳම දේ. මොකද අපි බේසජ්‍ය වෙදකම් බේරගත්තේ නඩුවක් පවරලා. ඔබතුමා ඒක දන්නවනේ. ඒ තාම ඒ වුණාට වේද මහත්තයා මේ බේසජ්‍ය කියන වචනේ තාම පාවිච්චි කරනවා ප්‍රසිද්ධියේ. එයාලා ඒක පාවිච්චි කරපු දෙයින් අදාළ කාලෙට අපි නීතිමය කටයුතු කරපුවාම ඔය ඉන්න පිරිස විසිරලා යනවා. ඒක අපි දන්නවා. මොකද මේ භාගතුන් වහන්සේගේ වෙදකම සියලු වෙදකම් ඉක්මවා ගියපු එක. සෛල වෙදදුරු අනුත්තර සම්බුදු 999 වෙනි පළවෙනි නාමේ. එහෙම. එඳ ඒක අපි දැනගෙන අපේ කටයුතු අපි කරමු. එඳ මේ කාටවත් මේ ලෝකේ මේ ලංකාව අරවන්න හැදුවා ලොකු පිරිසක් ඇවිල්ලා මේ වෙදකම නැසලා මේ එන්නත ලංකාවට මේ දෙවිසරි ගහන්නනේ හැදුවේ. ඒක කරගන්න බෑ නේද? ඒක කරගන්න බැරි ගහපු කට්ටිය දන්නවා දැන් අපි ගහගත්තා දැන් අපිට කරගන්න දෙයක් නැහැ කියලා. දැන් රටේ මරණ සංඛ්‍යාව ගත්තොත් අපිට වෙන අපි වෙදකමට යනවා ගම්හරා. එහෙම. ඉතින් සතියකට යනවා. ඉතින් අපි යනවා ඊළඟ සතිය යනකොට මේ ගම මරගවල් 4ක් විතර පහු කරන් තමයි අපි යන්නේ. එහෙම. ඉතින් මරණ සංඛ්‍යාව ඔක්කොම හෘදාබාධ. අපි ඔය කලින් කිව්වා හෘදේ ලේකටිලා මැරෙනවා කියලා කලින් කිව්වා මේ බෙහෙත් නේ මේ විස ගහන්න එපා කියලා. ලංකාව විතරක් දැන් නෙමෙයි කියලා මහත්තයා. වෛද්‍යවරුන්ට කියන්න ප්‍රසිද්ධ ඇවිල්ලා නැහැ කියලා. එහෙම. ලංකාව විතරක් නෙමෙයිද මහත්තයා බටේ රටත් එහෙමයි. ඒ වගේම එයා ප්‍රසිද්ධ ඔය රටේ තියෙන ප්‍රසිද්ධ රූපවාහිනියක ඇවිල්ලා කියන්නේ මේ මාස් එක දාපුවාම මේ විස බීජ තව කෙනෙකුට යන්නේ නැහැ කියලා කියන්නේ. ඒක තනිකර බොරුවක් වේද මහත්තයා. ඔප්පු වෙලා තියෙන්නේ ඒක බොරුවක් කියලා. ඒක ඔප්පු වෙලා තියෙන එක තමයි ඇවිල්ලා කියන්නේ. මේ වාගේ නූගත් පිරිසක් තමන්ගේ ඔඩොක්කුවට දාගන්න පිරිසක් ඉන්නවනේ. එහෙම. ආන්ගේ ඔඩොක්කුවට දාගත්ත පිරිස ඔයකට අයිති වෙයි. ඒත් ප්‍රඥාවන්ත පුරුෂයෝ එහෙම කරන්න බෑ. ජීවිත බය නිසා හරි යහපතේ එනවා. ඇස් වෙනවා. එහෙම. ඒ නිසා මම හිතනවා මේ නිල්ලාන් වාට මම කතා කරාට වඩා දකින්න ඕන ප්‍රමාණයට වඩා කියන්න ඕන ප්‍රමාණයට වඩා දේවල් ටිකක් ධාරණය කරගන්න පුළුවන් විදිහට මම කියලා දුන්නා. එයින්ද මේ ටික ඇත්තේද නැත්තේද කියලා තමන්ගේ මනස තුල දාගෙන මනස තුල ක්‍රියා කරගෙන කරලා බලන්න. එහෙම. මේ සීල ව්‍යාපාරයේ තරම් මේ මනුස්ස ප්‍රകൃතිය ඇති කරන තව දෙයක් නැහැ. එහෙම. ප්‍රඥාව තරම් මේ ලෝක වද්දයෙන් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ. එහෙම. ඒ නිසා ඔය ටික ඉගෙන ගන්න මේ සිරා සහ දමනි මේ ඉඩා පින්ඩලා සුසුන්නා බල කියන නහර 4. දැන් උගන්වන්නේ සාමාන්‍යයෙන් ඉඩා පින්ඩලා සුසුන්නා කියලා. බලක් තියෙන නහරයක්. ඒව දන්නේ නැහනේ. එහෙම. ඒ දන්නේ නැති නිසා මේ අය ඔක්කොම දැන් ඉගෙනගෙන අහවරයි කියලා මං හිතන්නේ. එහෙනම් යම් තැනක ඒ දේ අපි දැන් සමාජගත කළ යුතුයි. ඒ සමාජගත කරන ආකාරයෙන් යහපත් පිරිස සමාජගත කරනවා. තව මිනිස්සෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙකුට. ඒ කියන්නේ මිත්‍රයාගේ අදි මිත්‍රයාට. කල්යාණ මිත්‍රයාගේ අදි කල්යාණ මිත්‍රයාට අන්නේ සතර පදයට අපි උපකාර කරනවා. අන්න අයට නම් නෙවෙයි. ඒ නිසා අපි ඔබතුමාගේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරක් දෙන්න බැරි හේතුව මිනිසුන්ගේ ප්‍රඥාව ඔතෙන් අරන් ගිහලා හරියන්නේ නැහැ. මෙතෙන් අරන් එන්න ඕනේ කියලා. මෙන්න මේ තැනට ව්‍යුහයට අරන් එන්න ඕනේ. අපි මේ රටේ තියෙන සම්පූර්ණ මී සම්පත වෙනසුවා. ඒ මී ගස් කපන්න ව්‍යාපාරයට ඇතුල් කරා පර්මිට් දුන්නා ගස් කපන්න. තහනම් කරා. මී ගස් තහනම් කරා. ඔව්. එතකොට පර්මිට් දුන්නා කපන්න.
එහෙම. මේ ගස් කපන්න පෑමින් දුන්නා. එතකොට මේ බෞද්ධ රජයේ දැනගන්න එපා මේ මීගස් ස්ථානං කරලා තියෙන ඒ කාලේ මේ දැන් මේ අපි කියමුකෝ මේ එකට එක රජයක් කියන්නේ එකට එක සහසම්බන්ධ වෙන්න එපා නේ එහෙම. පුරාවිද්‍යාව සහසම්බන්ධ වෙන්න ඕන නේද එහෙම. එතකොට පරිසර පද්ධතිය රකින්න ආයතන සහසම්බන්ධ වෙන්න ඕන. ඒතර ජනයන්ගේ නිරෝගීතාවය රකින්න පිරිස සහසම්බන්ධ වෙන්න ඕන. ඊට පස්සේ රටේ එහෙම. වෛද්‍ය වෘත්තිය කියන කට්ටිය සහසම්බන්ධ. ඒකටනේ ධාර්මික රජයක් කියලා කියන්නේ. එහෙම. එහෙම. මේ මීගහ කපනකොට වෙන ආයතනයක ඉදිරිපත් කරලා මේක නතර කරන්න මේක කපන්න දෙන්න එපා කියලා කිව්වේ නෑනේ. ඒක තියෙන මිනිසුන්ට තියෙන උවමනාව කිව්වේ නෑනේ. කොහොම සහසම්බන්ධ වෙන්නේ? මේක වෙන පිරිසකගේ ව්‍යාපාරය. මේක දැනගෙන සිංහලයා මේ යහපත් වූ කාය කර්මයේ පිහිටන්න. තමාට පිහිටක් තමාට සරණක් වෙන වාචික කර්මයේ පිහිටන්න. තමාට පිහිටක් වෙන තමාගේ රැකවරණය වෙන පැරණීව හදාගත්ත වැඩපිළිවෙල ක්‍රියාවේ යොදව ගන්න. තමාට නූපන් පරම්පරාවටත් ඒක දායාදයක්. එහෙම. එන්න මේ රටේ සියලුම සම්පත් මංකොල්ල කනවා. ඒ කන තැනට අපි ඇස්වාගෙන ඉන්න උවමනාවක් නැහැ. එහෙම. එහෙම. ඒ හින්දා මේ කාලයකට මේ මිනිසුන්ගේ ෆෝන් වලට තව දෙයක් ගේනවා, තව දෙයක් ගේනවා. ඔහොම මැජික් පෙන්නනවා කෙනෙක්. එහෙම. නේ කූරකින් මැජික් පෙන්නනවා. කළු රෙද්දක් වහගෙන කූරකින්. එහෙම. ඒක ඒ කෙනාට අහුවෙන්නේ නැති වෙන්න අපි අපේ බුද්ධ දර්ශනය තුල පවුල් රැක ගන්න, දෙමාපියෝ රැක ගන්න, අම්මලා තාත් මේ ළමයි රැක ගන්න, නූපන් පරම්පරාව රැක ගන්න මේ ගහක් කොලක් හිටවන්න. එහෙනම් මම බුදුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මාව සම්බන්ධ කරගත්තට මේ කටයුත්තට. එහෙමයි මේ වචන කියන්න පුළුවන් වෙච්ච එක ගැන සහසම්බන්ධ වීම ගැන මම නිල්හාන්ට පොරොන්දුවක් වෙන්නම්. මේ වැඩසටහනෙන් පස්සේ ලංකාවට ගෙනාපු බඩගාන ඩේසි කියන නමින් අපි පටන් ගත්තේ. එහෙම. ඒ බඩගාල යන විදියටම මේ රටෙම බඩගාල යන විදියට අනිත් ගස් ටිකත් මිනිස්සුන්ට අඳුරලා දෙන්නම්. එහි තියෙන ස්වභාවික දැන් දත්වල පණුව ඉන්නවා නිල්හන් කටේ පණුව ඉන්නවා ක්‍රේටි. එහෙම. එතකොට කෙලවල. නමුත් දත කන පණුව අයින් කරන්න එපා. එහෙමයි. 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 ඒක දතට අහිත කරයි. කටට අහිත කරයි. මුඛයට අහිත කරයි. එහෙම. සාමාන්‍යයෙන් මේ ඔක්කොම පණුව අහිත කරයි. රාහතන් වහන්සේට එහෙම දෙයක් අවශ්‍යතාවයක් නැහැ. එහෙම. එහෙනම් මෙන්න මේක දැනගෙන මේ දත කන පණුව ඉස්සෙල්ලා මේ රටින් අයින් කරනවා. පැහැදිලි? එහෙමද වහන්සේ එහෙම. එහෙම. ඒකට අවශ්‍ය කරන ගස් කොළන් ටික මම පෙන්නන්න. ඒ ටික තමන්ගේ සිංහලෙක් නම් ඒ ගෙදර වවා ගන්න එපා ලස්සනට. එහෙමයි. එහෙමයි. ඒක ඉහළ කඳු කරේ ඉන්න මීමැස්සට සංඥාවට බලපානවා. තමන්ට නිවැරදි සුවඳ දිශාව හොයාගන්න බැරි වෙනවා. තමන්ට නිවැරදි ගහ හොයාගන්න බැරි වෙනවා. ඒ ඉන්න පිළ වගේ කාමරයට අවශ්‍ය කරන ඊළඟට ඉපදෙන්න දවසට ඇවිල්ලා කෑම කන්න තියෙන රස විඳින තියෙන මල් රේණු බිඳුව රජස් බිඳුව නැතිලා යනවා. ඒක කරන්න එපා. යහපත් දී කරන්න. ඉතින් මම හිතනවා ඔබතුමාට බොහොම පිං උත්තරේ මහත්තයා ලැබුණා. බොහොම පිං තෙරුවන් සරණයි. ඇසූ ප්‍රශ්නට වඩා බොහෝ පුළුල් පරාසක ඔබතුමා පිළිතුරක් ලබා දුන්නා. අපි නැවතත් ඔබතුමාව සම්බන්ධ කරලා මේ විදිහම පුළුල් මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබතුමාට සමු දෙනවා. ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි. අයුබෝවන්.